බෙහෙවින් මෙසුති තෙන්නකෝර මහත්මයාට වේදිකාවට පැමිණියාට ත්‍යාග ප්‍රදානයෙන් අපිත් සමග සම්බන්ධ වුණාට එක්කම සූදානම් සංවිධායක මණ්ඩලය සූදානම් තොප්පිමාල් කිරීමේ තරගය සඳහා සරත් බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කර සිටින වේදිකාවට මේ ත්‍යාග ප්‍රදානයට එකතු වෙන්න කියලා. සරත් බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කරනවා වේදිකාවට ත්‍යාග ප්‍රදානයට එකතු වෙන්න. එන්න තුන්වන ස්ථානය AG යශෝදා දොලන්චලි තරගයට සූදානම්ින් ඉන්නවනම් ඒක තමයි එන්න ත්‍යාගය අරන් යන්න AG යශෝදා දොලන්චලි මෙන්න දෙවන ස්ථානය RM දෙනිත් ප්‍රියංක මෙන්න හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාමේ තරග සව්වේ ප්‍රථම ස්ථානය KSPM සේනානායක Palyan. Mama talagang boleh support nila tenang ni dito na ako boleh. Wala ando ni. Bakang mangudra na. Wala yung kang natin na ba nga. ත්‍යාග ප්‍රදානයට එකතු වුණාට ඊළඟට අපි ආරාධනා කර සිටිනවා වසන්ත රණරාජ මහත්මයාට වේදිකාවට සම්පූර්ණ ජනකායනා තරගයේ විනිශ්චය සහ අපි තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒත් එක්කම ඉන්දික ස්ටෝර්ස් අධිපති විජේකෝන් මහත්මයාට අපි ආරාධනා කර සිටිනවා වේදිකාවට. අපි මීට පෙර ආතුවත් ඔබතුමාට ටිකක් කියවනවා. ත්‍යාග ප්‍රදානයෙන් එකතු වෙන්නට. බෝතලයට වතුර පිරවීම මෙන්න ප්‍රතිඵල. බෝතලයට වතුර පිරවීම ළමා තරගයේ ප්‍රතිඵල. අපි ආරාධනා කරනවා මෙතුමී රවින්දි ලක්ෂිතා මඩුමාලි සමගින් නදීෂා රත්නායක මේ තිදෙනාට ආරාධනා කරනවා වේදිකාවට. මෙතුමී රවින්දි තරගයේ සහභාගී වෙලා නම් ඉන්නේ ඔබ ටිකක් කියලා වේදිකාවට යන්නේ ත්‍යාගය. මෙතුමී රවින්දි ඉනාතුරුව ලක්ෂිතා මඩුමාලි Gahapal kollo karena anda. දෙවනි ස්ථානයේ ලක්ෂිතා මඩුමාලි ඉනාතුරුව නදීෂා රත්නායක Macam ada dia dah Pak. Dia Pak. Apa tahu aku tahu. Ini Pak. Oh ya Pak. Oh ya nih. Udah gua harus dia. Dinang orang kalah kada tanda. Bae Pak, jangan haru kara. Haru ada kara kan. Ya, atuh dia kadi. බෝතලයට වතුර පිරවීම ප්‍රථම ස්ථානයේ නදීෂා රත්නායක ඉන්දික ස්ටෝර්ස් අධිපති විජේකෝන් මහත්මයාට ත්‍යාගය පිළිගැනෙන්න. මෙන්න සිටු ඔබතුමාට ත්‍යාග ප්‍රදානය එකත් එක්ක පසු වුණාට ඊළඟ සූදානම් ධර්මාන සංගාමන සංගීත තොප්පිමාල් කිරීමේ තරගය ආරම්භ කරනවා. අපි තම පාරමිත වෙන්නෝ වැඩි හිටියන්නේ ඔබට වෙන තරගයක් පැවැත්වෙනවා. ඒ නිසා වැඩි හිටියන් ටිකක් ඉවත් වෙන්න. ඔබේ දරුවන් ළඟ ඉන්න එපා. ඉවත් වෙන්න. දරුවන්ට උදකලාභ තරගයට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්නට කියලා අපි බොහොම කාරුණිකව ඉන්නවා. එහෙම නැති වුණොත් තරගයේ දරුවන්ව ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒකම දරුවන්ට අපි මතක් කරනවා. ඔබේ ගිනි කාතර පරතරයක් තබාගත හැකි විදිහට එක අවුවක් හදාගන්න අපිට පේනවා වේදිකාව ඉදිරිපස්සේ එක පෙළකට නෙමෙයි ඉන්නේ එක පිළිවෙලකට හඳාරම නැහැ. නිසා එක රවුමකට එක පෙළකට සූදානම් වෙන්න කියලා අපි මතක් කරනවා. දෙමව්පියන් ඉවත් වෙන්න, දරුවන්ගේ පිටුපසින් දෙමව්පියන් ඉවත් වෙන්න. තොප්පි මාරු කිරීමේ තරග ඉසව්වට අවුරුදු 15න් 15 දරුවන්ට පමණයි සම්බන්ධ වෙන්නට පුළුවන් වෙන්නේ. අවුරුදු 15න් 15 දරුවන්ට විතරයි පුළුවන් සම්බන්ධ වෙන්න. ඉතිරි අය අනිවාර්යයෙන්ම වැඩිහිටි තරග ඉසව්ව සඳහා සහභාගී වෙන්න. මේ තරගයේම වැඩිහිටි තරග ඉසව්වකුත් පැවැත්වෙනවා. ඒ නිසා වැඩිහිටි තරග ඉසව්වට ඒ අය සම්බන්ධ වෙන්න.
නිස්සන ගහනගේ තරගය ක්‍රියාත්මකයි. සුපුරුගේ කණ්ඩායම සහ නාලපුරේ කණ්ඩායමයි තරගයට සම්බන්ධ වුණේ. උදැසනින්ම ටිකක් වැහිබර කාලගුණයක් එක්ක අපහසුයි මේ තරගයට සහභාගී වෙන්නට. අපිට තියෙනව නේද? යමක් කියන්න ඒ ගැන. ඔව් මම හිතන්නේ ලිස්සන ගහ මෙවර නිර්මාණය කරලා තිබෙන අඩි 35ක් උසට. අඩි 35ක් උසයි. ඉතින් රුපියල් 35000ක මුදල් ත්‍යාගයක් තමයි පිළිගැනීමට සංවිධානය කරලා තිබෙන්නේ. අඩියකට රුපියල් 1000ක් තිබෙනවා. අඩියකට රුපියල් 1000ක් තිබෙනවා. අඩි 35ට රුපියල් 35000ක් තිබෙනවා. එය ජයග්‍රහණය කරන කණ්ඩායමට හෝ නැත්නම් තන පුද්ගලයෙකුට රුපියල් 35000ක මුදල් ත්‍යාගයක් පිළිගැනීමටයි සංවිධානය කරලා තිබෙන්නේ. ලිස්සන ගහ තරගය තාමත් ක්‍රියාත්මකයි. අඩියකට රුපියල් 1000ක් හම්බ වෙනවා. අඩියකට රුපියල් 1000ක් හම්බ වෙනවා. ඉතින් අඩි 35ක් උසයි ලිස්සන ගහ. ඉතින් බලමු කාගේ කණ්ඩායමද 25 වර්ෂීය දෙසිස්කප් ලිස්සන ගහ තරගයේ ජයග්‍රහණය කරන්න කාගේ කණ්ඩායමද කියලා අපි බලමු. සහභාගී එතකොට අපි ආරාධනා කර සිටිනවා කාන්තා කඹ කණ්ඩායම් වල නායිකාවන් 12 දෙනාට. නායිකාවන් 12 දෙනාට ඔබට පේනවා කොට්ටපර තරගය සහ මේ තොපමාරු කිරීමේ තරගය පැවැත්වෙන ස්ථානයක අතරමැද නිදහස් භූමියේ සූදානම් කරගෙන තමයි මේ තරගය සවු පවත්වන්නට ඒ ස්ථානයේ අතික්‍රමණය කණ්ඩායම් නායිකාවන් 12 දෙනා. නායිකාවන් 12 දෙනා. නායිකාවන් නෙමෙයි සියලු නායිකාව පෙරටුගෙන ඒ කණ්ඩායම WM තෙන්නකෝන් මහත්මයාට වේදිකාවට ගම්මික